සුදත් විජේසේකර මාස්ටර් නේ මාස්ටර් ඔබ මගේ යාළුවනේ බා. ඔහොම ඉදපා අයියේ මට පරක්කු වෙනවා. මල් වට්ටියට අත ගහන්න එන්න. දැන් යන්න හදන්නේ අම්මේ බලන්නකෝ අයියව. කතිරුවා මල් වට්ටියට අත ගහන්න එන්න කිව්වම නහය මිරිකනවා. මේ අයියාගේ වැඩේම මේ කෙල්ල වන්න ඕන එකයි. බලන්නකෝ නහය රතු වෙලා අම්මා. මයි පුතා බත් කටක් කාලේ යන්න. මට එපා. දෙන්න එපා අම්මේ බඩගින්න යන්න අරින්න කලන්තය හැදෙන්න අර බලන්නකෝ අම්මා. මේ චුට්ටක් කාලේ යන්න මේ හරිනේ අයියේ මෙන්න තල්පැයියාගේ කරාටි කිට් එක ගන්නවා. නංගි ඔකට හොම්බර දෙයක් දීලා කිට් එක ගලව ගන්න හා පව්ගලෝ අද විතරයිනේ ඔය අදපු දේ හෙටින්ලා ජොබ් එකකට යන්න හදන්නේ තල්පැයියා ජොබ් එකකට? ඔව්. ඒ කොහෙද? මට හම්බුණා ඉලිපන්ට් හවුස් එකේ අලියනාවන්න. විහිරුවට නෙමෙයි ඇත්තට ඇහුවේ. මොකද්ද රස්සාව? මට සිකියුරිටි ජොබ් එකක් හම්බුණා. නංගි හොඳ ජොබ් එකක් අරගෙන ඉන්න. මං ගහන්නම් සැලුට්. අයියට ඉතින් කැම්පස් යන ලකුණු දෙකක්ම දෙනානේ නේ. කොයි දීපංකරේ ගියත් හොඳින් අවංකව ජීවත් වෙන මිනිසුන්ට වරදින්නේ නැහැ පුතේ. පුතාට දුර්වන්ගේ සරණ. ආන්නේ වගේ ආදරයකින් බැඳීමකින් තමයි අපි ගමේ ජීවත් වුනේ. කෙනෙක්ගේ අම්මයි නංගි දෙන්නම මට මගේ මම්මයි නංගි වගේ. අංජලි මිස් මං කැමති නෑ දෙනෙත් ඉස්සර වෙලා ඉන්නවා දකින්න. ඔය ටික කියන්නේද තල්පේ මට අද එන්න කියලා කිව්වේ? නෑ අංජලි මිස් දෙනෙත් එදා ඉඳලා හිතුවක්කාරයෙක් වුණාට හොඳ අවංක හදවතක් තියෙන කොල්ලෙක්. ඒ බව මං හොඳට දැනගත්තා. එදා මාව කිඩ්නැප් කරපු දවසේ. මේ ලෝකෙ දෙන්නට හිටපු එකම වස්තුව අම්මයි නංගි දෙන්න. හේ දෙන්න නැතුණාට පස්සේ දෙනෙක් පිස්ටෙක් වගේ ඉබාගාතය ඇවිදලා තියෙනවා. අපි දෙන්නම කොළඹ හිටියට මට යාව හම්බුනේ අවුරුදු 2කට විතර පස්සේ. උගත්කමේ හැටියට රස්සාවක් ගන්න සෑහෙන මහන්සි වෙලා තියෙනවා. ඔය බොරුවට ජසට් කරලා තියෙන්නේ. ඔය කිව්වට උන්ගේ අම්මා කුඩප්පන් ගෙවුවා දැන්ටමත් තෝරගෙන ඇති. මේ වගේ ඉතින් කීයකට ගියාද අප්පා නිකන් අපිව රවට්ටන උගත්කමට හරියන රස්සාවල් දෙන්න. ඒ තැන්වල උගත් මිනිස්සු ඉන්න ඕනනේ. උඹේ ලොකුකම බයිනවනේ. උන්ට වඩා උගත් මිනිස්සු අරගත්තා.
උපාධි සහතිකය නේ තීරලා දැම්මේ. මස් කඩවල වැඩ කරන මොකටද බං උපාධි සහතික? එහෙනම් එදා තමයි දිනෙත් ඊශ්වර උනේ. නැහැ. නංගුවයි අම්මුවයි මරුව දවසේ ඉඳලා. අංජලි මිස්. මං වැඳලා කියන්න. දිනෙත්ව තනි කරන්න එපා. මෙයාගේ බීමත්කමත් එක්ක හිසට වැදුණු දරුණු පහලකින් සිහි නැති වෙලා තියෙන්නේ. අංජලි මම දුන්න බෙහෙත් ටික හරියට දෙන්නකෝ. හොඳයි ડોක්ටර්. මෙයාගේ හිසෙන් ගොඩාක් ලේ ගිහිල්ලා තියෙනවා. මෙයා ගැන මීට වඩා සිවිල්ලෙන් ඉන්න වෙයි. තව ටිකකින් සිහියේ. මම දුන්නු ට්‍රීට්මන්ට් ඒ විදිහටම කරන්න. හොඳයි ડોක්ටර්. එහෙනම් අංජලි මං ගිහලා එන්න. හොඳයි ડોක්ටර්. බොහොම ස්තුතියි ડોක්ටර්. ඕකේ. සිරිසේන මාමේ මේ බෙහෙත් ටික අරගෙන එනවද? හොඳයි දුවේ. මාමේ මේ ගැන කිසිම කෙනෙකුට කිසිම දෙයක් දැනගන්න ඉඩ තියන්න එපා. අනේ මන් දන්නේ නැහැ නංගි. මට නම් මේවා කිසිම අගක් මුලක් තේරෙන්නේ නැහැ. අනිත් එක ඔයාලට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියෙත් නැහනේ. එදා පාක් එකේදීත් බොරු සෙවලයක් දැම්ම නේද? ඔබ දැනගනින් මයිකල්ගේ හැටි. ඔබට සල්ලි වලින් ගහන්න මහලොකු චණ්ඩියා ගිනි වතුර බීලා මහ පාරවල් වල ගහ ගන්න පුළුවන්. ඒ වුණාට ගිනි මෙලකට වතුර ටිකක් බී ගන්න බෑ. එදා 7 වසරේ නිෂ්පාදනය කළ සිනමා ශාලාවකින් රූපවාහිනී තිරයකින් ඔබ කිසිදා නොදුටු අලුත්ම චිත්‍රපටයක් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම නළුනිලියන් සමග පුදාගේ පලාමල්ලෙන් කොටස් වශයෙන් බලාපොරොත්තු වන්න. ඊශ්වරා සුදාගේ පලාමල්ල ලිහලම බලා ගන්න ලිහලම බලා